Hey guys, welcome back to my YouTube channel. ඔයාලා හැමෝටම good morning. good morning කියලා කිව්වට දැන් වෙලාව පාන්දර 5යි. මට විතරයි වෙන්නේ නැති good morning. ඔන්න මේ vlog එකෙන් මම ඔයාලත් එක්ක share කරගන්නවා. මමයි අපේ අයියලා ටිකයි trip එකක් යන vlog එකක්. ඉතින් දිගටම එකතු වෙලා ඉන්න. මේ vlog එකෙන් මම කොහොමද අද දවස ගත කරන්නේ කියලා බලන්න. Let's go. වීඩියෝ එක මුලදී මම මගේ ඔරිජිනල් වොයිස් එක ඇඩ් කරේ නැහැ. මොකද බෑග්ග්‍රවුන්ඩ් එකකින් 아무තු සද්දයක් ආවා guys. ඔන්න මේක තමයි අද මම ඇඳන් යන ඇඳුම. ඔන්න ඉතින් මම කිව්වේ නෑනේ අද වීඩියෝ එකේදී මම කොහෙද යන්නේ කියලා. ඉස්සරහට කියන්නම්කෝ මම කොහෙද යන්නේ කියලා. ඔන්න මම ලෑස්ති වෙලා ඉවර වෙලා මට මතක් වුණා සන් ක්‍රීම් එක ගහගත්තා නම් හොඳයි කියලා. මොකද මේ දවස්වල අවුසල් නිසා ඕට පිච්චේ කියලා හිතලා ගෙදරදීම සන් ක්‍රීම් එක ගාගෙන ගියේ. දැන් වෙලාව 6ට විතර ඇති. මට සාමාන්‍ය උදේට කන්න බෑ. ඒ නිසා මම තේක විතරයි අද බීලා ගියේ. ඔන්න ඉතින් අද අරන් යන්න ඕනේ බඩු ටික ඔක්කොම මම මේ බෑග් වලට ස්ටෆ් කරගත්තා. අපේ චූටිත් උදෙන්ම නැගිටලා අපි යනවා කියලා දැනගෙන. ඔන්න මම තප්නේල් එකේ දැම්මේ නෑනේ අද කොහෙද යන්නේ කියලා. ඔන්න අපි අද යනවා ආරුගම්බේ. මුලින්ම මුතියංගනේ රජමහා විහාරය ළඟට ගිහිල්ලා ආශිර්වාද අරගෙන තමයි අපි අපේ ගමන යන්න පිටත් උනේ. ඔය ඉස්සරහා බයික් එකේ යන්නේ අපේ අනිත් අයියලා දෙන්න. Brother one leads the way, brother two pulls away, sister holds on tight. Badula road is falling behind us. Badula road is falling behind us. Oregon Bay is calling our names. Oregon Bay is calling our names. Blood and bone, brothers and sisters. The coast is home. The coast is home. The salt. මේක අපි යන ගමන් අතුරු පාරක ගියේ. මට මතක විදිහට මේක කොළඹ බැටික්ලෝ රෝඩ් එකට තමයි වැටුනේ. සියම්ලාන්ඩු හරියද විතර අපි අද උදේට කන්න නැවැත්තුවා. මට මෙතන කඩේ නම් හරියට නම් මතක නෑ guys. මේ ඉන්නේ අපේ අනිත් අයියලා දෙන්න. ඔය කන්නඩි දෙකක් දාගෙන ඉන්නේ එයා විරංග අයියා, අනිත් එක්කෙනා නිසල් අයියා. Hot wind, the engine hums through the mountain pass. We go, we fly, we leave. Badula road is falling behind us. Badula road is falling behind us. Oregon Bay is calling our names. හරි කාලබේලි වෙරයි. දැන් අපි ආපහු යන්න තමයි පිටත් වෙන්නේ. Sister, the coast is home. The coast is home. Home, home. Rolling down to the blue, to the blue. Dust cloud, kicking up gravel on the Monterey stretch. Sister laughs. The boys are racing for the first side of foam. Sunburned, shoulders. අපි උදෙන්ම ආපු නිසා වෙලාව ඉතුරු නිසා එකට විතර මුහුදු මහ විහාරය බලන්නත් ආවා. මේ තියෙන්නේ ඔයාලට පේනවා ඇති දුරින් මුහුදු මහ විහාරයේ චෛත්‍ය. චෛත්‍යයට පහළින් තියෙන්නේ මුහුදු මහ විහාරයේ පන්සල. පේනවනේ මං හෙල්මට් එකක් දාගෙන යන්නේ. මොකද මේ දවස්වල මාර විදිහට අවුල් සැරයි. ඔන්න ඊට පස්සේ අපි ගියා මුහුදු මහ විහාරය ළඟ තියෙන බීච් එකත් බලන්න. හැබැයි මෙතනින් නම් නෙමෙයි අපි නෑවේ. මෙතන තියෙන බීච් එකත් හරිම ලස්සනයි guys. Badula road is falling behind us.
Oregon Bay is calling our names. Oregon Bay is calling our names. Blood and bone, brothers and sisters. The coast is home. The coast is home. The salt, the sand, the family. We made it. ඔන්න දැන් අපි ආවේ ආරුගම්බේ බීච් එකට. ඔන්න මෙහෙන් තමයි අපි අද නාන්න හිතාගෙන ඉන්නේ. පේනවනේ මාර විදිහට අවුව guys. අද සන්ඩේ දවසක් නිසා අද ටිකක් සෙනග ඉන්නවා guys. ඔන්න අපේ අයියලා තුන්දෙනා මුලින්ම වතුරට බැස්සා. නම් ඉතින් වැඩි ඈතකට ගියේ නෑ. පේනවනේ මගේ කකුල් දෙක වතුරෙන් උඩ තියෙන්නේ. ගිය පාර අපේ අක්කිලා මෙහි ට්‍රිප් එකක් ආවා. එතකොට කිව්වා මේ වතුර හරියට අපිරිසිදු වෙලා තිබ්බේ කියලා. හැබැයි මේ පාර නම් එහෙම නෑ. හරිම පිරිසිදුවට තිබ්බේ. මෙහි මාරම රස්නේ guys. ඉන්න බෑ. ඉතින් අයියා අපි ඔක්කොටම අයිස්ක්‍රීම් අරන් දුන්නා. මම ටික වෙලාවක් මේ විදිහට බෝට් යට ඉඳගෙන හිටියා ඕසැර නිසා. අද නම් එච්චර මුහුද රළු නෑ guys. පැය දෙකක් විතර මුහුද ළඟ ඉඳලා අපි ආපහු එන්න පිටත් වුණා guys. මට මතක විදිහට හවස 3ට කිට්ටු ඇති. අපි එන මග අතරතුර සෑහෙන සත්තු ගොඩක් හිටියා. ඒ අතරින් මම දැක්ක ඔන්න වැව ළඟ එකම එක අලියෙක් ඉන්නවා. ආරුගම්බේ ටවුන් එකේදීම අපි පෙට්‍රල් ගහන්න ආපහු නැවැත්තුවා. දැන් වෙලාව සාමාන්‍යයෙන් 4:00ට විතර ඇති. ගොඩක් දුර ආවට පස්සේ තමයි මොනරාගල් ටවුන් එකේදී අපි දවල්ට කෑවේ. පේනවනේ අපේ මූණවල් වලින්ම අපි 4 දෙනාම සෑහෙන බරගින්නෙන් හිටියේ. ගෙම් ඕඩර් කරපු ජූස් ටික ආවා guys. මම ඕඩර් කරේ චොක්ලට් මිල්ක් ෂේක් එකක්. මේ තියෙන්නේ ඕඩර් කරපු ස්පෙෂල් ෆැමිලි පැක් එක. මේකේ ෆ්‍රයිඩ් රයිස් උයි චිකන් දෙවලුයි තු එකයි ඇඩ් කරලා තිබ්බා. ඔන්න ඉතින් ඉස්සෙල්ලාම මම තමයි බෙදාගෙන කෑවේ. කෑම නම් රසයි. මේක රෙකමන්ඩ් කරන්න පුළුවන් 10 out of 8 වගේ. මේ තියෙන්නේ අපේ කෑම ඔක්කොටම ගිය ටෝටල් ෆී එක. ඔක්කොම 3800ක් වගේ වුණා. මේකෙන් තමයි අද දවල්ට කෑවේ අපි. ඔයාලත් මේ පැත්තේ එනවා නම් මේ රෙස්ටෝරන්ට් එක මම අනිවාර්යෙන්ම ඔයාලට රෙකමන්ඩ් කරනවා. මොකද ඔයාලට මේකෙන් හොඳට බඩ පිරෙන්න කන්න පුළුවන්. ඒ වගේම බජට් ෆ්‍රෙන්ඩ්ලි. මාර විදිහට කෑම රසයි. ඔන්න ඊට පස්සේ අපි ආපහු ගෙදර එන්න පිටත් වුණා. මං හිතන්නේ අපි කිලෝමීටර් 120ක් විතර ගියා බදුල්ලේ ඉඳලා ආරුගම්බෙට. එතකොට බලනකොට යන්න එන්න දෙකටම අපිට කිලෝමීටර් 250කට කිට්ටු වෙන්න ගිහිල්ලා තියෙනවා. මේ බෝඩ් එක දැක්කම හරියට නිකන් ගෙදර වගේ දැනෙන්නේ guys. ඔන්න දැන් නම් අයියලා දෙන්න ඉස්සරහා පාරින් හැරිලා ගෙදර යනවා. අපි
අපිත් ගෙදර යන්න ඕන නිසා මම මෙතනින් මේ vlog එක end කරන්නම්. දිගටම continue කරන්න නැතුව. එහෙනම් වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම thank you for watching. bye bye. ඒ වගේම මගේ කලින් වීඩියෝස් බලන්න අමතක කරන්න එපා.